දරුවනේ අද අපි බලමු ආචයන උපාංගවල ධාරිතාව සහ ප්‍රවේශ වේගය ගැන. ප්‍රශ්නයේ දක්වා තියෙන්නේ ඉහළ සිට පහළට යන විට මතකයේ ධාරිතාව වැඩි වෙනවා. එකම වෙලාවේ ප්‍රවේශ වේගය අඩු වෙනවා. මේක කම්පියුටර් මෙමරි හයරාකි එක කියලා හඳුන්වන සංකල්පයක්. අපි දැන් මෙමරි ඩිවයිසස් වල නිවැරදි අනුපිළිවෙල බලමු. සියල්ලටම ඉක්මන්ම සහ අඩුම ධාරිතාව තියෙන්නේ රෙජිස්ටරය. CPU එක ඇතුලේ තියෙන නිසා ඊටාම වේගවත්. ඊළඟට L1 නිහිත මතකය. මේකත් CPU එකට ඊටා ආසන්නයි. වේගය වැඩි. ඊළඟට L2 නිහිත මතකය. L1 වලට වඩා ටිකක් මන්දගාමි. නමුත් ධාරිතාව වැඩි. ඊළඟට ප්‍රධාන මතකය හෙවත් RAM. මෙහි ධාරිතාව තව වැඩි. නමුත් වේගය කෑෂ් වලට වඩා අඩුයි. අවසානයේ දෘඩ ඩිස්කය. මේකේ ධාරිතාව වැඩිමයි නමුත් ප්‍රවේශ වේගය අඩුමයි. ඒ අනුව ඉහළ සිට පහළට නිවැරදි අනුපිළිවෙල වන්නේ රෙජිස්ටරය, L1 නිහිත මතකය, L2 නිහිත මතකය, ප්‍රධාන මතකය, දෘඩ ඩිස්කය. දෙනාලද පිළිතුරුවලට අනුව මේ අනුපිළිවෙලට ගැලපෙන්නේ අංක 4. එම නිසා නිවැරදි පිළිතුර අංක 4. මතක තියාගන්න. වේගය වැඩි නම් ධාරිතාව අඩුයි. ධාරිතාව වැඩි නම් වේගය අඩුයි.